සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ හරිම සුවිශේෂී රැකියා අවස්ථාවක් ගැන. ඒ තමයි අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධානම ආයතනයක් වෙන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් කතා කරලා තියෙන අලුත්ම ජොබ් එකක් ගැන. සමහර විට මේ තමයි ඔයාලා මෙච්චර කල් බලාගෙන හිටපු අවස්ථාව. කවුද අකමැති ස්ථිර හොඳ රාජ්‍ය රැකියාවකට නේද? ඉතින් ඒ බලාපොරොත්තුව ඇත්තක් කරගන්න පුළුවන් නියම අවස්ථාවක් ගැන තමයි මේ සම්පූර්ණ විස්තරය. ඒ නිසා හොඳ අවධානයකින් අහගෙන ඉන්න. හරි. එහෙනම් අපි වේඩි කටා නැතුව කෙලින්ම විස්තරයට යමු. බලමු මොකද්ද මේ අලුත් රැකියා අවස්ථාව කියලා. තනතුර තමයි කතිකාචාර්ය, එහෙම නැත්නම් අධ්‍යාපන නිලධාරීන්. මේ ජොබ් එක තියෙන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ. මේක අධ්‍යාපන ශාස්ත්‍රයේ හරිම ඉහළ පිළිගැනීමක් තියෙන තැනක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හොඳයි. දැන් අපි කතා කරමු හැමෝම වගේ දැනගන්න ආසම දේ ගැන. ඒ කියන්නේ මේ තනතුරට ලැබෙන පඩිය අනෙක් දේවල් ගැන. මේ තනතුරට පටන් ගනිද්දීම ලැබෙන දල මාසික වැටුප රුපියල් 91,650ක්. ඇත්තටම රජයේ රැකියාවකට මේක ඊටාම හොඳ ආරම්භක වැටුපක්. අයදුම් කරන්න පුරවන් වයස සීමාව තමයි අවුරුදු 22 ඉඳලා 45 දක්වා. ඉතින් ඒ කියන්නේ උපාධිය අලුතෙන් ඉවර කරපු කෙනෙක්ගේ ඉඳලා හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්ට වෙනකල් ගොඩක් දෙනෙක්ට මේකට අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. වැදගත්ම දේ තමයි මේක රජයේ ස්ථිර තනතුරක්. ඒ කියන්නේ රැකියාවේ සුරක්ෂිතභාවය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් බලමු මේ වටිනා අවස්ථාවට අයදුම් කරන්න මොනවද ඕන කරන සුදුසුකම් කියලා. මෙතනදී ඔයාලට විකල්ප තුනක් දීලා තියෙනවා. මේ තුනෙන් එකක් තිබ්බම ඇති. පළවෙනි එක තමයි UGC එකෙන් පිළිගත්ත අදාළ විෂයකින් විශේෂවේදී උපාධියක් තියෙන්න ඕන. දෙවෙනි එක සාමාන්‍ය උපාධියක් එක්ක අධ්‍යාපනයේ සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් තියෙන එක. එහෙමත් නැත්නම් තුන්වෙනි විකල්පය මේ තනතුරට අදාළ පිළිගත් වෘත්ති ආයතනයක සමාජිකත්වයේ තියෙන එක. අර අධ්‍යාපනික සුදුසුකම් වලට අමතරව මේ පොදු දේවලුත් සම්පූර්ණ වෙන්න ඕන. ඉතින් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. හොඳ චරිතයක් තියෙන්න ඕන. ඒ වගේම ලංකාවේ ඕනෑම තැනක සේවය කරන්න පුළුවන් විදිහේ හොඳ කායික මානසික සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕන. හරි. දැන් තමයි වැදගත්ම කොටස. අපි බලමු කොහොමද මේකට හරියටම කිසිම වැරද්දක් නැතුව ආයදුම් කරන්න කියලා. හරි. අපි දැන් බලමු කොහොමද ඔබ නිවැරදිව මේ රැකියාව සඳහා අයදුම් කරන්න අවශ්‍ය අයදුම් පත්‍රය සහ අනිකුත් විස්තර බොහොම පහසුවෙන් ලබා ගන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අපේ වෙබ් අඩවියට යන එක. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබට අවශ්‍ය රැකියා වර්ගය මෙතනින් තෝරා ගන්න එක. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්. එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. අනිවාර්යයෙන්ම යවන්න ඕන දේවල් තමයි උප්පන්න සහතිකයේ අධ්‍යාපනික සහතික, වෘත්තීය සහතික, අර සේවා සහතික තියෙනවා නම් ඒවත්. හැබැයි මේක හොඳට මතක තියාගන්න කවදාවත් ඔරිජිනල් සහතික යවන්න එපා. යවන්න ඕන හැම එකකම සත්‍ය පිටපත් කියලා සහතික කරපු ෆොටෝකොපි විතරයි. සම්පූර්ණ කරපු ඇප්ලිකේෂන් එක යවන්න ඕන ලිපිනේ තමයි අධ්‍යක්ෂ ජෙනරල් ජාතික අධ්‍යාපන ආයතනය තැපැල් පෙට්ටිය අංක 21 මහරගම. යවන්න කලින් ලිපිනය ආයෙ පාරක් හරියටම බලාගන්න. හොඳයි. අවසාන වශයෙන් අපි බලමු මේ ඇප්ලිකේෂන් එක යවද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වැදගත් කරුණු කීපයක් ගැන. ප්‍රධානම දේවල් ටික අයත් මතක් කරගමු. මේක ස්ථිර රැකියාවක්. තෝරාගන්න ලිඛිත විභාගයකින් හරි ස්ට්‍රක්චර් එකකට කරන ඉන්ටර්වියු එකකින් හරි. හරිම වැදගත් දෙයක් ලියුම් කවරේ වම් පැත්තේ උඩ කෙළවරේ ඔයාලා අයදුම් කරන දෙපාර්තමේන්තුවයි විෂයයි පැහැදිලිවම ලියන්න. දැනටමත් රජයේ සේවයේ ඉන්න කෙනෙක් නම් දෙපාර්තමේන්තු ප්‍රධානිය හරහා තමයි අයදුම් කරන්න ඕන. ඔන්ලයින් ආයදුම් කරන්න අවශ්‍ය නම් නිල වෙබ් අඩවියට යන්න. ඒ වගේම තමයි මේ වගේ අලුත්ම රැකියා අවස්ථා ගැන හැමදාම දැනගන්න කැමති නම් අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. මේ හැම විස්තරයක්ම හා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක තියෙන වෙබ් ලිපිනේ තමයි www.rakia.online. ඉතින් සුදුසුකම් තියෙන කිසිම කෙනෙක් මේ වටිනා අවස්ථාව නම් මගහරවා ගන්න එපා. හැමෝගෙම උත්සාහය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.